මේ තියෙන්නේ ළමයි මං උදේට නැගිටලා හැමදාම ඉතින් පෙවෙන්නේ නැහැ. දැන් දවස් දෙක තුනක ඉඳන් මට මොන්න හිතුණා. වතුර එකක් ඔය දෙහි මොන හරි දාලා මොන හරි පොඩි පොඩි දේවල් තියෙන දෙයක් එක්ක බොනවා. ඉතින් නැති දේවල් නම් ඔය ඔහේ ඉන්නේ නැහැ. අද ඉතින් ඔන්න උණු වතුර ටිකක් තමයි බොන්නේ. අද ඉතින් බිහිලා ඒ බොන්නත් බැව දෙපන්දර වතුර බොනකොට ඒ අන්තම උණු වතුර ටිකක් හරි පිවෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔය තියෙන්නේ මං එතපු ගමන් කරන එක මූණට අයිස් කියුබ් ගාන එක. අයිස් කියුබ් ටිකක් අරගෙන එකක් දෙකක් වගේ මූණ ඉතින් ස්ක්‍රබ් කරනවා ටිකක් වෙලා. අනිත් වෙලාවට නම් තනිකර නිකන් අයිස් කියුබ් එක විතරයි අද ඔකට ඇඩ් කරලා තියෙන එකක්. ඒ නිසා තමයි ඔය කුඩු කුඩු තියෙන්නේ. මම ඉතින් එකපාර දාලා මේ බොක්ස් එකේ තිබ්බන් පස්සේ ඉතින් මට ඕන දවසට ගන්නවා එකෙන් දෙකට. ඉතින් මේ ඔය ඕක තමයි යූස් කරගෙන ඉන්නේ දැන්. උදේට සතියේට හැමදාමත් කරන වෙලාවලුත් තියෙනවා. දැන් ගිය දවස් දෙකේ නම් මට කරන්න බැරි වුණා. ඔන්න ඉතින් අද තමයි ඔක කරන්නේ. ඒ ඉතින් ඔය ටික හොඳටම ඔක්කොම ස්ක්‍රබ් වෙනකන් ගාලා ඔය මුලින් විතර වතුර ගතියන ඊට පස්සේ ඉතින් ටිකක් අර කුඩු ටික තමයි ඊට පස්සේ ආයෙ රැඳෙන්නේ මූණේ. බලමුක ස්ක්‍රබ් කරලා ඉවර වුණා ගම තනිකර ආයේ කුඩු ටික ඉතුරු වෙනම ඒකෙනු ටිකක් එමින් සැරි ස්ක්‍රබ් එකක් කරනවා. පොඩි වෙලාවයි කරන්නේ. වැඩි වෙලාවක් කර ඉන්නේ නැහැ ඉතින්. ඔන්න ස්ක්‍රබ් කරලා ඉවරයි. ඒ කුඩු ටිකෙනු ටිකක් ස්ක්‍රබ් කරලා දැන් තමයි හොදගෙන ආවේ. දැන් ඔන්න ඉතින් හොදගෙන ආවන් පස්සේ පොඩක් කූල් ගතිය තියෙනවා. මම ඉතින් ඉස්සරෙක් කරේ නැහැ. මමත් ඉතින් YouTube channel එකේම දැකලා තමයි ඉතින් කරන්න ගත්තේ වැඩිපුරම. අවුලක් නැහැ. පොඩ්ඩක් මූණට පොඩි ගතියක් තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් අර සීනිඳු ගතියක් මේ ඇස්සයට කළු වෙන්නේ මට නම් පොඩි වෙනසක් තියෙනවා. ඒක නිසා තමයි කරන්න හිතුනේ. ඊට පස්සේ ඉතින් ඔය යෝගටුයි කෝෆි ටිකක් දාලා මික්ස් කරලා ඉතින් ඔය ෆේස් පැක් එකක් විතර දානවා. ඕක නෑ හැමදාම දැමෙන්නේ නෑ. ඕකත් හිටපු ගමන් තමයි දාන්නේ. කිසිම දෙයක් මම ඩේලි කරන දෙයක් නෑ. දැන් තමයි පොඩ්ඩක් මම කරන්න හිතාගෙන ඉන්නේ. බලමු කරලා ඕකත්. ඕක ටිකක් හොඳයි ඉතින්. කරලා බැලුවොත් ඒකත් ඉතින් ගාලා හොදලා ඔන්න දැන් තියෙන විදිය තමයි ටිකක්. ඉතින් මොකෝ සෙනඳු ගතියයි වගේ මගේ ඉස්සර ගොඩක් අර ඕනේ තිබුණ අර වලවල් ගතිය වගේ ඒවත් ටිකක් අඩුයි. දැන් මම හිතන අයිස් කියුබ් එක යූස් කරපු එකෙන් දන්නේ ඒක. බලන්න ඉතින් තව ටික දවසක් කරලා බලන්න. ළමයි මම අතන කඩල පිටිකුත් එකතු කරා. මට ඒක කියන්න අමතක වුණා.